හරිතින් ඔයගොල්ලන්ව අදත් ආදරෙන් පිළිගන්නවා සයිබර්ල් YouTube channel එක ගැන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ කොහොමද අපි dark web එක access කරන්න කියලා. ඒ කියන්නේ අපි කොහොමද dark web එක safely access කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක මගින් Facebook එකේ සහ TikTok එකේ ගොඩක් කට්ටිය ඉල්ලපු වීඩියෝ එකක්. ගොඩක් කට්ටිය මේ වීඩියෝ එක ගේන කියලා කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් අපි එහෙනම් අද බලමු කොහොමද safely අපි dark web එක access කරන්න කියලා. හරි ඉතින් dark web එක access කරන්න කලින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ. ඉතින් මේකේ ගොඩක් illegal දේවල් තමයි තියෙන්නේ. ඒ කියන්නේ CP ඒවගේම ගන් මාකට් ඒවගේම ඩ්‍රග් සේල් ඔය වගේ ගොඩක්ම ඒ කියන්නේ සල්ලි වලට අපරාධ කරන තැන් ඒවගේම රෙඩ් රූම් ඔය වගේ ගොඩක් මේකේ ඉන්ලීගල් දේවල්. ඉතින් මේක ඇක්සස් කරනකොට ගොඩක්ම ඔයගොල්ලෝ සේෆ්ලි ඇක්සස් කරන්න. ඉතින් අද අපි බලමු කොහොමද අපි සේෆ්ලි ඩාර්ක් වෙබ් එක ඇක්සස් කරන්න කියලා. ඉතින් ඉන්ටර්නෙට් එකේ වෙබ් ಜಾති තුනක් තියෙනවා. ඒ තුන තමයි සර්ෆේස් වෙබ්, ඩීප් වෙබ්, ඩාර්ක් වෙබ්. ඉතින් ඒ වගේම අපි දැන් මේ දිනපතා අපි ඇක්සස් කරන්නේ කියන්නේ Google Chrome, Facebook, YouTube අන්න ඒ වගේ ඒවා ඉති වෙන සර්ෆේස් වෙබ් කියන එකට. ඉතින් සර්ෆේස් වෙබ් කියන්නේ මේ වෙබ් ಜಾති වලින් ගත්තොත් 110ක් විතරයි. ඒ කියන්නේ අපි ඇක්සස් කරන්නේ 110ක ප්‍රමාණයක් තමයි අපි normally අපි එදිනෙදා ඇක්සස් කරන්නේ. ඒ වගේම ඊට පස්සේ තියෙනවා ඩීප් වෙබ්. ඩීප් වෙබ් එකේ අපි ඇක්සස් කරන්න සාමාන්‍යයෙන් ගත්තොත් ඉතින් ඩීප් වෙබ් එකේ තියෙන 89ක වගේ ප්‍රමාණයක්. ඉතින් ඩීප් වෙබ් කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ප්‍රයිවට් දේවල්. ඒ කියන්නේ අපේ Google Drive එකේ තියෙන data වෙන්න පුළුවන්, email, online banking දේවල්, database මොන හරි තියෙනවා නම් ඒවම cloud storage ඒ වගේ දේකට තමයි ඩීප් වෙබ් එකක් කියන්නේ. ඉතින් ඩීප් වෙබ් එකට ගොඩක් කට්ටියට ඇක්සස් වෙන්න බෑ. ඒ අදාළ කෙනාට විතරයි ඩීප් වෙබ් එකට ඇක්සස් වෙන්න පුළුවන්. ඒ වගේම ඩාර්ක් වෙබ් කියන්නේ මේ අපි ගන්න මුළු ඉන්ටර්නෙට් එකෙන්ම 101ක් විතරයි ඩාර්ක් වෙබ් කියන්නේ. ඉතින් ඩාර්ක් වෙබ් එකේ තමයි ඉන්ලීගල් දේවල්, ඒ වගේම ඩ්‍රග්ස්, එතකොට CP, ඒ වගේ ගොඩක් ඉල්ලීගල් දේවල් මේකේ තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද අපි ඩාර්ක් වෙබ් එක ඇක්සස් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ සම්පූර්ණයෙන්ම এডুকেෂන් පර්පස් එක සඳහා විතරයි. ඉතින් අපිට ඩාර්ක් වෙබ් එක ඇක්සස් කරන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් අපි යූස් කරන ඉන්ටර්නෙට් එක හරහා Google එකට ගිහිල්ලා සහ Tor browser එක ඉන්ස්ටෝල් කරලා ඉතින් අපිට Tor browser network එකෙන් අපේ ඩාර්ක් වෙබ් එක ඇක්සස් කරන්නත් පුළුවන්. බට් එහෙම ඇක්සස් කරන එක සේෆ් මදි. එහෙම ඇක්සස් කළොත් අපිට අපේ data leak කරන්න තියෙන ප්‍රමාණය ගොඩක්ම වැඩි. ඉතින් අපි ඒකට සේෆ් විදිහට ඇක්සස් කරන්න virtual machine එක කරහා Tor browser එක ඉන්ස්ටෝල් කරලා අපි බලමු කොහොමද අපි ඒක ඇක්සස් කරන්න කියලා. ඉතින් මෙතන උඩින් වීඩියෝ කාඩ් එකක් වැඩි. ඉතින් මේ වීඩියෝ කාඩ් එකේ තියෙන කොහොමද Kali Linux එක ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක බලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේ තියෙනවා Kali Linux එක ඉන්ස්ටෝල් කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මෙතන settings icon එක ක්ලික් කරලා settings වලට යන්න. settings වලට ගියාට පස්සේ මෙතන network කියලා තියෙනවා. ඔයගොල්ලෝ network කියන තැනට ආවම මෙතන ඔයගොල්ලෝ මුලින්ම ආවම net කියලා ඇත්තේ. ඉතින් ඔයගොල්ලෝ මෙතන bridge adapter කියන එකට select කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ Kali Linux එකෙන්ම IP එක generate කරලා දෙන්න. ඉතින් අපිට dark web එක access කරන්න ඒක ගොඩක්ම safe. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ machine එක start කරන්න. හරි ඉතින් මම දැන් මෙතන මගේ Kali Linux එකේ password එක ගහන්න. ඉතින් ඔයගොල්ලෝ Kali Linux එක install කරොත් ඔයගොල්ලන්ගේ password එක username එක දෙකම Kali කියලා තමයි එන්නේ. හරි ඉතින් අපි අපේ virtual machine එක on කරන් තමයි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන terminal කියන එකට ගිහිල්ලා terminal එකක් open කරගන්න. ඉතින් ඔයගොල්ලෝ Tor browser එක install කරගන්න. මෙතන මම දැන් Firefox එකට යනවා මේ මගේ virtual machine එක ඇතුලෙන්. ඊට පස්සේ මම මෙතන type කරනවා Tor browser install කියලා. ඊට පස්සේ මෙතන උඩින්ම තියෙන official Tor browser web එකට යනවා. ඒකට ගිහිල්ලා මෙතන මම Linux එකට අදාළව Tor browser එක download කරගන්නවා. හරිද ඔයගොල්ලන්ට පේනවා අපේ Tor browser එකට දැන් download වෙනවා. ඊට පස්සේ මගේ file path එකට යනවා. ඉතින් මගේ file එක download වෙලා තියෙන්නේ මෙතන download කියන එකට. ඊට පස්සේ මම මේක right click කරලා extract here කියන එක click කරනවා. ඊට පස්සේ අපේ file එක extract වෙනවා. ඊට පස්සේ මම මෙතන මේකේ name එක මෙතන copy කරගන්නවා. සම්පූර්ණයෙන්ම copy කරගන්නවා. ඊට පස්සේ මම මෙතන මගේ terminal එකක් මම ආපහු open කරගන්නවා. terminal එකක් open කරලා ඔයගොල්ලෝ type කරන්න cd download කියලා. ඊට පස්සේ අපිට download කියන එක ඇතුළට තමයි එන්නේ. ඊට පස්සේ මම මෙතනින් ls කියලා type කරනවා. ඊට පස්සේ මෙතන ඔයගලන්ට පේනවා ඇති අපි දැන් install කරපු Tor browser එක මෙතන තියෙනවා. ඊට පස්සේ මම මෙතන ආපහු cd Tor browser කියලා search කරලා මෙතන enter දෙනවා. ඊට පස්සේ මම ආපහු මෙතන ls command එක දීලා අපේ බලනවා මොකද්ද file එක ඇතුළේ තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මෙතන මේ command එක type කරනවා. start torbrowser.desktop කියලා මම මෙතන type කරලා enter දෙනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන් අපි Tor browser එක access කරලා තියෙන්නේ මෙතන. ඉතින් මම දැන් මෙතනින් connect කියන එක click කරනවා. හරි දැන් අපේ Tor browser එක මෙතනින් connect වෙලා තියෙන්නේ. ඉතින් අපිට සාමාන්‍යයෙන් dark web එක access කරන්න සාමාන්‍යයෙන් .com .lk .org.io වගේ normally අපි use කරන domains වලින් මේක access කරන්න බෑ. dark web එක access කරන්න ඕන නම් අන්තිමට .onion කියන domain එක තියෙන්න ඕනේ. ඉතින් .onion කියන එකෙන් තමයි
තමයි අපිට ඩාර්ක් වෙබ් එක ඇක්සස් කරන්න පුළුවන්. ඒ වගේම ඩාර්ක් වෙබ් එක ඇක්සස් කරන්න අපිට වෙනම සර්ච් එන්ජින් එකක් යූස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ගොඩක් සර්ච් එන්ජින් තියෙනවා. ඉතින් අපිට මේකට ඩිෆෝල්ට් වෙట్లా තියෙන DuckDuckGo කියන සර්ච් එන්ජින් එක, ඒ වගේම Torch කියලා සර්ච් එන්ජින් එකක් තියෙනවා. ඒකම Dark Search කියලා සර්ච් එන්ජින් එකක් තියෙනවා. ඒකම Excavator කියලා සර්ච් එන්ජින් එකක් තියෙනවා. Tor66 කියලා සර්ච් එන්ජින් එකක් තියෙනවා. Deep Search කියලා සර්ච් එන්ජින් එකක් තියෙනවා. ඉතින් ඔය වගේ සර්ච් එන්ජින් ගොඩක් තියෙනවා. ඉතින් මම දැන් මෙතනදී යූස් කරන්නේ Torch කියන සර්ච් එන්ජින් එක. හරි, ඉතින් මේ සර්ච් එන්ජින් එකේ ලින්ක් එක මෙතන ඔයගොල්ලෝ පේස්ට් කරන්න. ඉතින් මේ සර්ච් එන්ජින් වල ලින්ක් මම ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඉතින් අපි දැන් මෙතන අපි virtual box එක කරා මේ අපි dark web එක access කළත් ඔයගොල්ලන්ට තව ඔයගොල්ලන්ගේ privacy එක ගැන හිතනවා නම් අනිවාර්යයෙන්ම මෙතනට ගිහිල්ලා ඔයගොල්ලෝ VPN එකක් connect කරලා VPN එකක් කරා ඔයගොල්ලන්ට මේක access කරන්නත් පුළුවන්. එතකොට අපේ ගොඩක්ම safe වෙනවා මේක access කරද්දී. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් VPN එක කරා මේකට access වෙන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ VPN එක කරා access වෙනවා නම් ඉතින් YouTube එකේ ගොඩක් videos තියෙනවා. ඒවට ගිහින් ඔයගොල්ලෝ බලලා access වෙන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේකට VPN එකක් දාන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යයෙන්ම comment කරන්න. මම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ වීඩියෝ එක දික් වෙන හින්දා මම මෙතන VPN එකක් දාන එක පෙන්නන්නේ නැහැ. dark web එකට access කරන හැටි විතරයි පෙන්නන්නේ. Torch search engine එකේ link එක මෙතනින් paste කරන්න. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Torch engine එකේ .onion කියලා තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම මෙතනින් enter click කරනවා. හරි, ඉතින් අපි දැන් Torch engine එකෙන් අපි dark web එක access කරලා තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට වෙන දේවල් මම ගොඩක්ම blur කරනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට මෙතන list එකක් වඩලා තියෙන මේ list එකේ තියෙන තනිකර illegal දේවල්. ඉතින් මම මේ list එක තනිකර blur කරනවා. ඉතින් ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට මම මේ link එක copy කරලා normal browser එකේ paste කරලා පෙන්නන්නම්. මේ link එක අපිට access කරන්න බෑ. මේ link එක access කරන්න නම් Torch වගේ search engine එකක් use කරන්නම සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ අපි මෙතන search කරලා බලමු drugs කියලා. ඉතින් drugs කියලා search කළාම මෙතන අපිට drug sale කරන ගොඩක් sites බලා ගන්න පුළුවන්. ඉතින් මම කියන්න ඕනේ මේකේ ගොඩක්ම තියෙනවා scam. ඉතින් ඔයගොල්ලෝ scam වලට අහු වෙන්නත් පුළුවන්. එතකොට ඔයගොල්ලන්ගේ data මේකට leak වෙන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේක dark web use කරනවා නම් ගොඩක්ම safely තමයි මේක use කරන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක මම කරන්නේ education purpose එක සඳහා විතරයි. ඉතින් ආයි මතක් කරනවා. ඉතින් මම දැන් මෙතන ඇවිල්ලා තියෙන dark web එකේ ගොඩක්ම ප්‍රසිද්ධ deep market කියන මාකට් සයිට් එකට තමයි මම මෙතන ඇවිල්ලා තියෙන්නේ. මම මෙතන start shopping කියන එක ක්ලික් කරනවා. ඉතින් මෙතන මම start shopping කියන එක ක්ලික් කළාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ගොඩක් සර්විස් තියෙනවා. ඉතින් මෙතනින් තියෙන එක සර්විස් එකක් තමයි මෙතන සර්විස් එකක් තියෙනවා. ඉතින් මේ කියන සර්විස් එකේ තියෙන්නේ ඒගොල්ලෝ නම් කරලා තියෙන 10 දෙනෙක් ඇරෙන්න අනිත් ප්‍රෙසිඩන්ට්ලා ඔක්කොම ඒගොල්ලන්ට කියලා තමයි ඔයගොල්ලෝ කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ වැඩේ කරන්න මෙතන බිට්කොයින් 20ක් කියන්නේ කෝටි ගාණක් මේගොල්ලෝ ඉල්ලනවා. ලංකාවේ සල්ලි වලින් ගත්තොත් කෝටි ගාණක්, නැත්නම් බිට්කොයින් 20ක් ඒගොල්ලෝ ඉල්ලනවා. ඉතින් අපි කෙනෙක් ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් මෙතන ඔයගොල්ලන්ට විස්තරයක් තියෙනවා. ඉතින් මේ විස්තර ටික ඔයගොල්ලන්ට කියවන්න පුළුවන්. ඉතින් ගොඩක්ම මේක ස්කෑම් උත් වෙන. ඉතින් ස්කෑම් වලට ඔයගොල්ලෝ අහු වෙන්නත් පුළුවන්. ඒ වගේ මේක හැකර්ස් ඉන්නවා. ඉතින් අපිට හැකර්ස්ලගෙන් උදව් ගන්නත් පුළුවන් මේ ඔයගොල්ලෝ කියන බිට්කොයින් ගන්න ගවල. ඉතින් මේකේ ගොඩක්ම බිට්කොයින් වලින් තමයි මේකේ මාකට් යන්නේ. ඉතින් මේකේ ගොඩක්ම පේමන්ට් වෙන්නේ බිට්කොයින් වලින්. එතකොට ඉතින් ඔයගොල්ලන් මෙතනින් ෆේක් වීසා කාඩ් හදා ගන්නත් පුළුවන්. ඔය වගේ ගොඩක් සර්විසස් මේකේ තියෙනවා. ඉතින් අපි දැන් මෙතන යන්නේ People's Drug Store කියන ඒගොල්ලන්ගේ මාකටිං සයිට් එකට තමයි අපි දැන් මෙතන යන්නේ. ඉතින් මෙතනින් යනකොට අපිට මෙතන අනිවාර්යෙන් රෙජිස්ටර් වෙන්න වෙනවා. ඉතින් මම මෙතනින් fake details ටිකක් දාලා මම මේක රෙජිස්ටර් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක රෙජිස්ටර් වෙනකොට ඔයගොල්ලන්ගේ ඇත්ත විස්තර මුකුත්ම මේකට දෙන්න එපා. හරි, මෙතන registration successful කියලා තියෙන. ඊට පස්සේ මම click here to login කෙනෙක් click කරනවා. හරි, ඉතින් මම දැන් මේකට login වුණා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන drug එකක් විදිහට තියෙන. ඉතින් හෙරොයින් මෙතන අපිට ගන්න ඕනේ quantity එක, මෙතන price ඒ ඔක්කොම මේක තියෙන. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා කීයකට දන්නේ කියලා. මෙතන ඒවා sold out ඒ වගේම buy කරන්න පුළුවන්. මෙතනින් ඒ වගේ ගොඩක් දේවල් මේකෙන් කරගන්න පුළුවන් මේ drugs පැත්තෙන්. ඉතින් මේකේ market, prawn, crypto, catalogs, hacking, software, form, social network, email, books, hosting, press, scam වගේ ගොඩක් දේවල් දින ඒවේ links තමයි මේ බලා ගන්න පුළුවන්. මේ හැම link එකම .onion domain එකෙන් තමයි end වෙන්නේ. ඉතින් අපි safely dark web access කරන්න කොහොමද කියලා දැන් බලලා ඉවරයි. ඉතින් මම මෙතනින් එහාට ගොඩක් කතා කරන්න යන්නේ නැහැ. මොකද මේකේ ගොඩක් කතා කරන්න තියෙන්නේ illegal ඒවා හින්දා. ඉතින් ඒ වගේම මගේ Facebook page එක, ඒ වගේම TikTok එක තියෙනවා. ඒව follow කරලා නැත්නම් අනිවාර්යෙන්ම follow කරලා set වෙලා ඉන්න. ඒවේ links ඔක්කොම මම පළල description box එකේ දාලා තියන්නම්. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක share කරන්න, like කරන්න, subscribe කරන්න. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මම මේ වීඩියෝ එක කළේ සම්පූර්ණයෙන්ම education purpose එක සඳහා විතරයි. ඉතින් එහෙනම් අපි තවත් අලුත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලන්ට goodbye.